එයා මට ක්‍රීට් වලට දෙන්නේ. මං කෑෂ් කරලා යාට දෙන්න ඕනේ. කෑෂ් කරලා දෙන්න ඕනේ. ක්‍රීට් වලට දෙනවා. ග්‍රෑම් 10ක් විතර ගේනවා. ගෙනල්ලා ග්‍රෑම් 5ක්ම ඉතින් මගේ අතේ මං ගා දවස් කීයක ඉවරනවද ඒක? සතියයි ඉවරේ. ඉස්සර මම මූණ දෙන්නත් බයයි මිනිස්සෙට. මං කරන්න බැරි දෙයක් කියලා මගේ දන්නවනේ. අම්මලා තාත්තලා උනත් හැංගිලා ඉන්න තමයි බලන්නේ. හැම කෙනාගේම. ඊට පස්සේ අයියා අක්කා බැඳලා ඉන්න අයියට එහෙම කිව්වා බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනේ. මට අමාරුයි මෙහෙමයි කියලා. මොකද අපි ඇත්තට මුලින්ම අරන් ආවේ මෙයා මොනවා ඇබ්බැහි වෙලා කියලා දැනගෙන දෙක්කගෙන ආවේ අම්මා? හරියටම දන්නේ නැහැ ඉතින් මේ ගංජා ඒවා නම් අපි දන්නවා පාවිච්චි කරා කියලා BD ඒවා. හරියටම දන්නේ නැහැ ඉතින් එක එක්කෙනා කිව්වා. මොනවද එක එක්කෙනා කිව්වේ? කුඩු ගහනවා ඔව් අයිස් ගහනවා ඇති කියලා. ඔව්. අම්මලා දැනගෙන හිටියේ නෑ. ඊට මේ කොහොම හරි ගංජාරෝ මේව ගන්නවා කියලා දන්න නිසා තමයි අපි කාට එක්කන් ආවේ. ඔව්. හැබැයි මෙහිදී ආවම පුතා කිව්ව නිසා දැනගත්ත අයිස් එහෙම ගන්නවා. ඔව් ඔව්. පුතා දැන් අවසානයේ අර කිව්වාගේ ගංජා වලින් පටන් ගන්න අයිස් වලට යන්න දැත්තේ අපි ගාව ප්‍රතිකාර ලබන්න එනකොට කොයි වගේ අබ්බැහිකමක හිටියා? ලොකු එක හිටියා. ලොකු හිටියා. ඒ කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් කාලා භාගය වගේ. මං ග්‍රෑම් 10ක් ගෙනල්ලා මම බිස්නස් එකට වගේ පුරුදුනා. මුලින් සල්ලි දීලා බිව්වේ. ඊට පස්සේ මට ඕනර් කෙනෙක් හම්බෙලා එයා මට ක්‍රීට් වලට දෙන්නේ. මං කෑෂ් කරලා යාට දෙන්න ඕනේ. කෑෂ් කරලා දෙන්න ඕනේ. ක්‍රීට් වලට දෙනවා. ග්‍රෑම් 10ක් විතර ගේනවා. ගෙනල්ලා ග්‍රෑම් 3-4ක් විකුණා ඊටු ටික මට ගහන්නේ. අර සල්ලි ටික හදාගන්න පුළුවන්. සල්ලි ටික හදාගන්න ප්‍රමාණය විකුණනවා. ඔව්. ඒ ටික විකුණලා ඊටු ඔක්කොම මට ගහනවා. ඒ කියන්නේ ග්‍රෑම් 5ක්ම ඉතින් මගේ අතේ මං ගා දවස් කීයක ඉවරනවද ඒක? සතියයි ඉවරේ. අම්මලා ඕස්ට්‍රේලියාවල හිටියේ. මට මං මායි අක්කයි ඔය නැන්දයි තමයි ගෙදර හිටියේ. ඒක නිසා අර නිදහස වැඩි වුණා. නිදහස වැඩි වුණා. ගෙදර එන්නෙත් සල්ලි තිබුණා. ඔව් ඕන වෙලාවක සල්ලි ඇතේ. යාල් 50000ක් විතර බස් එකේ තියෙනවා. ඕන්ලාක තියෙනවා. ඔව්. ඒකත් එක්ක සීමාවක් නැතුව ගත්තා. මෙයාලත් ඊට පස්සේ මෙයාලට චෙක් වෙන්න ඇති ඉතින් අර මට සල්ලි කොහෙන්ද මෙච්චර මං ගෙදරට එලා ඉන්න කෙනෙක් නේ. මෙහෙමයි. ඒක තේරුණාද සල්ලි මෙයාගේ අතට එනකොට සැකයක් වුණා? ඔව් සැකයක් වුණා. ඩොක්ටර් අපි මොකක් හරි මෙයා බිස්නස් එකක් කරනවා ඇති කියලා. අනවශ්‍ය බිස්නස් එකක් කරනවා. ඔව් හෙව්වා අපි හැමතැනින්ම හෙව්වට අපිටත් ඒක හොයාගන්න හරියට බැරි වුණා. ඒ මට්ටමේ මෙච්චර ග්‍රෑම් ගණන් ගන්න කෙනෙක් එතකොට පුතා කැමති වුණේ ඇයි ඉතින් බෙහෙත් ගන්න කියලා කිව්වා? කැමති වුණා ඇති කියලා හිතුවා ගොඩ කාලයක්. මගේ ඇඟටම මහන්සි. නිකන් අතක්වත් මෙහෙම කරන් ඉන්න බෑ. මේවා මුළු ඔක්කොම රිදෙනවා. ඒ තමයි අත්දැකීම් කෙනෙකුට කිව්ව ලොකුවට ගන්න කෙනෙකුට ග්‍රෑම් ගණන් අයිස් ගන්නකොට වෙන්නේ මොකක්ද කියලා පුතා වීඩියෝ එක තුලින් කියන්න බලන්න. අපි මොන වැහුවත් කියන්නේ ඇහෙනවනේ. ග්‍රෑම් ගණන් ගන්නකොට මොකක්ද වෙන්නේ කියලා කියන්න. මුළු ඇඟම කියන්නේ තනි කර මලමිනියක් වගේ තමයි. කියන්න. ඉවරටම ඉවරයි ඉතින්. ඒ කියන්නේ මොකද්ද මලමිනියක් වගේ කියන්නේ? පණ නෑ ඇඟට ඔය පළවෙනි දවස් 2-3 විතරයි. දවස් සතියක් විතර නිදි මරුවාම සහින්නව සතිය නිදි මරාගෙන. ඔව්. නිදි නෑ චුට්ටක්වත්. නිදි මතාවේදී තා චුට්ටක් ගන්නවා. මට කෝල් එනවා නිතර. කොහොමත් ෆෝන් එකේම තමයි. ඇයි කෝල් එක ආව හැටි බඩු දෙන්න යන්න ඕනේ එළියට. ඔය බිස්නස් එකනේ යන්නේ. බිස්නස් එකනේ ඔව්. කෝල් එක ආව හැටි එහෙම ගිහිල්ලා තමයි පස්සේ තමයි වටේ පිටේට. ඇයි වාහනේ නෝනේ මාව හොයාගෙන ගෙදරට. ඇයි මෙච්චර මාව හොයන් එන්නේ කියලා. එතකොට තමයි ඔය වටේ පිටේ අම්මලාට කියලා යාට පොඩ්ඩක් චෙක් කරන්න. මිනිස්සු මා හම්බෙන්න එන්නේ කියලා. ඔව්. ඒ වගේ තත්ත්වකින් දැන් අද ඉන්න තැන ගැන ආරම්භ මොකද හිතේ? බොහොම සතුටුයි. මෙහෙමයි. ඉන්න ලැබිච්ච එක. දැන් නිදහස ප්‍රීතිය කියමු බෑ. ගොඩක් නිදහසක් දැනෙනවා. ගෙවල් වලින් පවා කිසිම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් බය නැතුව ඕන තැනකට යන්න පුළුවන්. ඉස්සර මම මූණ දෙන්නත් බයයි මිනිස්සෙට. මං කරන්න බැරි දෙයක් කියලා මගේ දන්නවනේ. අම්මලා තාත්තලා උනත් හැංගිලා ඉන්න තමයි බලන්නේ. හැම කෙනාගේම. ඊට පස්සේ අයියා අක්කා බැඳලා ඉන්න අයියට එහෙම කිව්වා බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනේ. මට අමාරුයි මෙහෙමයි කියලා. ඔය ඊට පස්සේ තමයි එයාගේ මාර්ගෙන් ආවේ මේක.
නෑ එයත් කියන්න ඇති අම්මට මන් දන්නේ නෑ ඒව කියන්නේ නෑ මට මෙයාලා කතා වෙන දේවල් මං කියන දේ ඉතින් කියන්න ඇති මෙයාලට කොහොමද දන්නේ දැන් අම්ම බලන්න අම්ම දැන් ඔය අහනකොට මම ඇබ්බැහි විතරම ඇහෙනවා අම්මට තේරෙන්නේ ග්‍රෑම් 5ක් විතර ගන්න එක සමහර ඉතුරු වෙන්නේ නැහැ මැරෙනවා ඔව් එහෙම ගියා නම් පුතා ට්‍රැක් අවුට් යනවා අවුට් පීගෙන ආවේ එමුණා අවුට් පීගෙන ආවේ අවුට් වෙගෙන ආවේ වෙලාවට මේරුණා බේත් ගන්න මැරෙනවා වැඩි කාලයක් ඉන්න බැරි වෙනවා කන්නේ බොන්නෙත් නෑ නිද ඔව් ඔහෙ ඉන්නවා කේන්ති යනවා අධික කේන්ති යනවා ජීවිතේ කරගන්න තාත් ෆෑන් 3ක් කඩලා ගෙදර කේන්ති ගිහිල්ලා ෆෑන් අතට අහු වෙන දේ ගහනවා පොළවේ ඔක්කොම අත කඩලා පයට දැනෙන්නේ නෑනේ දැනෙන්නේ නැහැ පස්සේ තමයි එදෙනා මාස මොකද දෙන පණිවිඩය දැන් ඒ වගේ තද අබ්බැහිමක් තිබුණා එකනේ වගේ වයස 20 ගානක දරුවෙක්නේ මේක බලන කවුරු හරි ඉන්නවනම් තරණ දරුවෝ වෙන්න පුළුවන් මේකේ අබ්බැහි වෙල කෙනෙක් ඉන්නවනම් මේකෙන් ගැලවෙන්න ඕන ඇයි කියන එක පොඩ්ඩක් කියන්නකෝ ඉස්සරහට ජීවිතයක් නෑ එතනින්ම කඩා වැටෙනවා ආයි ඉතින් වැඩක්ම නෑ වයස කිව්වට කමන්නේ නැහැ නම කියන්න නැතිද වයස කී වයස 23යි වයස 23 ඉතින් මම වයස 3 දරුවෙක් කොච්චර මේ රටේ මේ මේ වගේ තදින් අබ්බැහි වෙච්ච අය ඉන්නවා එළියට බැස්සාම හැම දෙයක්ම තියෙනවා අපේ ගම ඇතුලේ වුණා අපි ගම කියන්නේ නැතුව කියමු ඔව් ගොඩ දෙනෙක්ම ඇබ්බැහි වෙලා ඉන්නේ ගමේ හැම ගමම එහෙම තමයි අම්මට ඉතින් ලොකු අත්දැකීමක් නැහැ මෙයා හිතුව ප්‍රශ්න දන්නේ නැති නිසා ඔය දැනුයි අහන්නේ ඔව් කොහොම හරි කමන්නේ මේ දරුවා අද මෙහෙම ඉන්නේ කියන අම්මට මොකද හිතෙන්නේ අම්මෝ ගොඩක් සතුටුයි ડોක්ටර් අපි ගොඩක් දුක් විඳා ඔව් අනිත් දෙන්නම හොඳ තැනක ඉන්නවා මෙයා විතරක් මෙහෙම වෙයි කියලා අපි සුවය ආරක්ෂා කරගන්න ඕන අපි ඉදිරි කාලේ අපි සුවය ශක්තිමත් කරගන්න කාලේ වට අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා ආය ආපස්සට හැරෙන්න එපා හැරෙනොත් පරණ ජීවිතය තමයි යන්නේ සුබ පතනවා මේ ලැබිච්ච අලුත් ජීවිතයට ඒක ශක්තිමත් තියාගමු ડોක්ටර් හම්බෙච්ච හින්දා අපි අද සතුටින් ඉන්නවා සතුටුයි ගොඩක් අපේ ආයතනය ගැන සහ සේවය ගැන මොකද හිතේ ගොඩාක් හොඳයි ડોක්ටර් හැමෝටම කරන ලොකු සේවයක් හැමෝම බේරගන්න සතුටුයි ගොඩාක් සතුටුයි ගොඩාක් සතුටුයි හැමෝටම දන්න කියන කෙනෙකුට කියන්නේ ඇවිල්ලා මෙතනින් මෙහෙත් කරගන්න කියලා විශ්වාසයෙන් එන්න කියලා විශ්වාසයෙන් එන්න කියලා අතහරින්න එපා ඒ කියන උපදේශ හරියට පිළිපදින මේ දරුවල තුන්වෙනි සැරේට එනවා. ඕන සුවයි කියලා දෙවෙනි සැරේ නතර වෙන්න තිබුණා නේද පුතා? ඔව් මේ දෙවෙනි සැරේ එනකොට 100 සුවයිනේ. ඒතර ඇයි සුවේ දිගට එන්නේ? සුවේ තව ශක්තිමත් කරගන්න ඕන. ඉතින් හොඳයි සතුටුයි ඒ වගේම බොහොම ස්තුතියි අපි මේ දරුවගේ තරණ දරුවෙක් නිසා මූණේ වහනවා අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. සුබ වතනවා ජීවිතේ අපි වුණ සදා හොඳටම හැමදාම ඔය වගේ සතුටින් ප්‍රීතියෙන් ඉමු අම්මලා සතුටින් තියාගෙන ඉදිරි ජීවිතය ආරක්ෂා කරගමු. Dr. Viraj Pereira.